අපි ප්‍රථමයෙන්ම ඔබව රැකගන්නේ උතුරු ඇමරිකාවේ මිසිසිපි ගංගාවල. මෙහි නවපසින් ඔබට උතුරු ඇමරිකාව නිජබිම කරන අංශේ හාත්පින් සහ තාරාවන් විශේෂ කිහිපයක් දකුණු පසින් ඇමරිකාවේ රෙඩ් ඉයර් ටර්ටල් සහ දෙකින් අඩි 10ක් අඩු බවන ඇලිගේටර් ගා මසුන් දැකිය හැකියි. අප්‍රිකාව නිජබිම කරගත් මලාවි මසුන් විශේෂ 20ක පමණ එකතුවකින් ඔබට දැකගත හැකි. එසේම දකුණු පසින් අප්‍රිකාවේ වියලි පරිසරවල හමුවන අතු විශේෂ රසක්ය ඔබට නැරඹිය හැකි. මේ ප්‍රදේශයේ අප්‍රිකානු ගෝත්‍රිකයන් සැරිසරීම නිසාම අපි ඉක්මනින් මේ ප්‍රදේශයෙන් ඉවතට යාත්‍රා කරමු. දැන් අපි රැකගන්නේ ලෝකයේ සුවිශේෂී වනාන්තරයක් ආශ්‍රිත ගංගාවක් වෙන. ඒ මසුන් විශේෂ 5000කට අධික සංඛ්‍යාවකගේ නිජබිම වූ අතු ගංගා 1000කට අධික සංඛ්‍යාවකින් සමන්විත දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව. ඔබේ වම්පසින් මෙතනිස් පවුලේ සිල්වර්ගොඩ, බෑන්ඩිඩ් සිල්වර්ගොඩ, ස්පොටෙඩ් සිල්වර්ගොඩ මසුන් එකතුවක් දැකගත හැකියි. ඒ විතරක් අපි පුරා පමණ දිගින් යැදෙන කළු පැහැති පාකු මසුන්ද ඔබට දැකගත හැකි වන. ඇමසන් වනාන්තරවලටම ආවේනික නිදහසේ ව්‍යාප්ත කරන කොන්දු ගිරව් විශේෂ පහක්ද මෙහි ඉහළදී ඔබට දැකගන්න පුළුවන්. ඔබට දකුණු පසේ ජෑන් වෝල්ටනීනි ළඟදී අද කටුසහිත යෝධ නෙළුම් විශේෂයද ඔබව කුතුහල කරමින් මෙම නෙළුම් විශේෂය දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවට ආවේනික වන අතර මේවායේ පත්‍ර පළවෙනි අඩි 10ක් පමණ විශාල වැඩි. එනදී ඉන්කොන දිග ආසියාවේ ගංගා තරණ. වම්පසින් දිස්වන්නේ ට්වින් ඔයිල් බාත් මසුන් සහ කාප් මසුන්. දකුණු පසින් විවිධ බාත් මත්ස්‍ය විශේෂ
අඩි 6ක් දක්වා දිගින් වැඩෙන යෝග හයිකින් පැන්වාසිය ස්ප්ලැට්ෆිෂ් විශේෂණයක දැකගන්නවා. මෙම ප්‍රදේශයේ ව්‍යාසය කරන වර්ණවත් පක්ෂී අපිත් එක්ක යනවා. අපිත් එක්ක යනවා.